ඒ නිසා අපිට මේ වෙනකොට එහෙම ඉරානෙත් එක්ක අපිට වෙලදාම නවත්තන්නත් බෑ. අපි වෙනුවෙන් හිටගත්ත අපි වෙනුවෙන් කතා කරපු රටක් හැටියට අපිට ඉරානය හඳුන්වන්න පුළුවන්. ඉරානයේ ජනාධිපතිවරයා සහ ඔය විදේශ සංචිත අඩුවීම නිසා ඩොලර් වල මිල නැවතත් ඉහළ ගියොත් අපි ගෙවන ණය ප්‍රමාණයට මේක පොලි හා ණයවාරික වලට මේක බලපාන්න පුළුවන්. තාම මේ අය අර දියහැලියේ ආතල් එකේ ඉන්න කකුලු වගේ ඉන්නවා. ඇමරිකානු ගුවන් හමුදාවට අයත් F-22 රැප්ටර් ප්‍රහාරක යානා 12ක් බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාවට අයත් ලේකන් හීත් ගුවන් හමුදා කඳුරේ සිට මැද පෙරදිග කලාපය බලා පිටත්ව ගියේ මෙලෙසින්. මලකඩ කාපු ඔලු සුද්ධ කරන සන්දිට්ටි TV YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. අනායකා විනස්සන්ති බහුනායකා. බුදුරන් වහන්සේ මෙහෙම කිව්වේ නායකයෙක් නැතුව ගියාමත් විනාශ වෙනවා. හැබැයි නායකයෝ ගොඩක් ඉන්නකොටත් විනාශ වෙනවා. මොකද Taman නායකයා කියලා පෙන්වන්න ඕනකම නිසා. ඇමරිකානු ගුවන් හමුදාවට අයත් F-22 රැප්ටර් ප්‍රහාරක යානා 12ක් බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාවට අයත් ලේකන් හීත් ගුවන් හමුදා කඳුරේ සිට මැද පෙරදිග කලාපය බලා පිටත්ව ගියේ මෙලෙසින්. ඉතින් ආර්ථික විද්‍යා ගුරුවරයෙක් විදිහට මම කල්පනා කරා ඔබව දැනුවත් කරන්න මැද පෙරදිග කලාපයේ ඇති වෙලා තියෙන මේ යුදමය වාතාවරණය සහ ඇමරිකා එක්සත් ජනපදය වැනි අධිරාජ්‍යවාදී රටක් ඇයි මේ ඉරානයට මේ ආකාරයෙන් පහර දීම් සිද්ධ කරලා ඉරානයේ පැවතුණු සාම්ප්‍රදායික සංස්කෘතික ශිෂ්ටාචාරයේ සભ્યත්වය විනාශ කරලා දාලා ඇමරිකාවට හිතවාදී නායකත්වයක් බලහත්කාරයෙන් ඒ රටේ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී ස්ථාපිත කරන්න වගේ චේතනාවකින් කටයුතු කිරීම සම්බන්ධයෙන් ඇතිවෙච්ච මේ ඊශ්‍රායලයේ විසින් ඉරානයට පහර දීම පටන් අරගෙන පසුව ඇමරිකා එක්සත් ජනපදය ඉරානයට පහර දීලා මේ වන විට ඉරානය ඇමරිකානු බේස් වලට මේ ගල්ෆ් කලාපේ පිහිටලා තියෙන ඇමරිකන් බේස් වලට ඉරානය විසින් සහ ඉරානයට හිතවාදී වෙනත් ත්‍රස්ත කණ්ඩායම් එහෙම නැත්නම් වෙනත් සටන්කාමීන් විසින් දිගට හරහට පහර දීම් සිද්ධ කරනවා මැද පෙරදිගට. තිවෙන ස්ථාපිත කරලා තියෙන ඇමරිකන් බේස් වලට ඇත්තටම ඒ අය ඒ රටවල ඉන්න ගල්ෆ් රටවල ඉන්න ජනතාව ඉන්න මහ ජනතාව රැස් වෙන තැන් වලට නෙමෙයි පහර දීම් සිද්ධ කරන්නේ. ඇත්තටම ඩුබායි රාජ්‍යයේ බර්ජල් ඇරබ් හොටෙල් එක තරු 7ක ලස්සන හොටෙල් එක අපි දැක්ක. අපි ඩුබායි වල ඉන්නකොට මේ හොටෙල් එක පුදුමාකාර ලස්සනක් තිබුණු හොටෙල් එකක්. එතකොට එවැනි ප්‍රදේශවල පමණක් පහර දෙනවා. එහෙම නැත්නම් ඩුබායි නගරය ඇතුළට පහර දුන්නා නම් විශාල ජනගංගාවක් ඔය ඩුබායි නගරය ඇතුලේ ඉන්නවා. එතකොට ඒ වගේම අබුඩාබි වල තියෙනවා ඇමරිකන් බේස් එකක්. මොකද අබුඩාබි තමයි තෙල් තියෙන්නේ. එතකොට ඔය රටවල පිහිටවල තියෙන ඇමරිකන් බේස් ඒකට හේතුව තමයි ගොඩක් ඔය තෙල් කලාපීය රටවල තෙල් පිරිපහදු වගේ දේවල් ඇමරිකානු ආයතන ඇමරිකානු සමාගම් තමයි ඇත්තටම ඒ පිරිපහදු ක්‍රියාවලිය සිද්ධ කරගෙන යන්නේ. ඉතින් ඒ නිසා ඉරානය ඇත්තටම ඇමරිකන් හිතවාදියෙක් වුණේ නැහැ. බටහිර හිතවාදියෙක් වුණේ නැහැ. ඉරානය නැගෙනහිර කලාපීය රටවලට ගොඩක් හිතවාදීව නැගෙනහිර ආශ්‍රිත රටවලින් තමයි ඔහු නිතරම තමන්ගේ වෙළඳ සම්බන්ධතා ටික පවත්වාගෙන යන්න කටයුතු කළේ. ඉතින් මේ වර්තමානයේ ඇති වෙලා තියෙන ඉරානයට පහර දීම පටන් අරගත්තට පස්සේ ලෝකේ ඇති වෙලා තියෙන මේ ගෝලීය යුදමය වාතාවරණය එක්ක ශ්‍රී ලංකාවේ ආර්ථිකයට කවර ආකාරයකින් ඒ ගෝලීය වෙළඳපොලේ සහ ගෝලීය තත්ත්වයේ ඇති වෙලා තියෙන යුදමය වාතාවරණය හමුවේ ලංකාව කොච්චර එකී බාහිර කම්පනයන්ට ශ්‍රී ලංකා ආර්ථිකය කොච්චර සංවේදී වෙනවද කියන කාරණා පිළිබඳව සහ අපිට ඉදිරියේදී ශ්‍රී ලංකා ආර්ථිකයට සහ මේ රටේ ජනතාවට මුහුණ දෙන්න සිද්ධ වෙන
ආර්ථික අර්බුද ටිකක් ආර්ථික විද්‍යා ගුරුවරයෙක් හැටියට ඔබට පැහැදිලි කරලා දීම තමයි අද වීඩියෝ එකේ අරමුණ උනේ. මම ටිකක් විස්තර කරා මුලදී කාරණා ටිකක්. අපි පොඩ්ඩක් බලමු ඇයි ඇමරිකා එක්සත් ජනපදයේ ඉරානයට පහර දෙද්දී ලංකාවට කඳුළු වෙන්නේ? ඇයි ඉරානයට පහර දෙනකොට ලංකාවේ මිනිස්සුන්ට මේක දැනෙන්නේ? බොහෝ දෙනෙක් මේක දන්නේ නැහැ. පැහැදිලි සමහර අය කියන්න පුළුවන් ඇමරිකාව ඉරානයට ගහන එක හොඳයි. ඕකේ ඉන්න තම්බිලා මුස්ලිම් ගෙවුන් ඔවුන්ට ගහන්න ඕන වගේ පටු ජාතිවාදී චේතනාවකින් කතා කරන්න පුළුවන්. හරි. අපි ඒ තරම් ගෝත්‍රවාදී නොවිය යුතුයි. අපි මේ 2026 ජීවත් වෙන ලෝක දෘෂ්ටියක් තිබෙන මිනිස්සු පිළිබඳව ලෝකයේ පිළිබඳව විචක්ෂණව දකින්න පුළුවන් ශිෂ්ට සම්පන්න ජාතියක් විදිහට අපිට කිසිසේත් අනුමත කරන්න බෑ ප්‍රබල රටක් විසින් අධිරාජ්‍යවාදී රටක් විසින් අර වගේ රටකට පහර දීලා ඒ රටේ මිනිස්සු ඝාතනය කරලා දාන එක. ඉරාන ජනාධිපති ආචාර්ය ඉබ්‍රහීම් රයිසි මහතා ඊපස්වරුවේ කොල්ලපිටිය ජුම්මා මස්ජිද් මුස්ලිම් දේවස්ථානයට පැමිණි අතර එහිදී ඔහුට හිමි වූයේ ඉහළ පිළිගැනීමක්. එමෙන්ම ඉරාන ජනාධිපතිවරයා ඊපස්වරුවේ ශ්‍රී ලාංකිකයින් සමග කොළඹදී සුහද පිළිසඳරකද නිරත වුණා. අනතුරුව ඉරාන ජනාධිපතිවරයා ප්‍රමුඛ දූත පිරිස ඊ රාත්‍රියේ මෙරටින් පිටව ගියා. අපි මුලින්ම බලමුකෝ මේ ඇයි අපිට ඉරාන වැදගත් වෙන්නේ කියලා. අපි ආර්ථික විද්‍යාත්මක අතින් නොවුනත් අපිට මුලින් වටිනවා ඉරානය කියන්නේ ශ්‍රී ලංකාවේ සමීපතම මිතුරෙක්. ඔබට මතකයි දීර්ඝ කාලයක් LTT යුද්ධය තිබුණු කාලේ 30 වසරක යුද්ධයක් තිබුණා. මේ යුද්ධ නිමා කරන අරගලය දියත් උනේ මේ 2005න් පස්සේ. ඒතර 2005න් පස්සේ එක දිගටම 2009 වෙනකන් අවුරුදු 4ක් දැඩි යුද්ධයක් ලංකාවේ ක්‍රියාත්මක වුණා LTTත් එක්ක අභ්‍යන්තර යුද්ධයක්. මේ යුද්ධමය වාතාවරණයේ වෙලාවේදී අපිට ඉරානයෙන් තමයි ඇත්තටම ණයට තෙල් දුන්නේ. මොකද අපි විශාල වශයෙන් ඉරානයට අපනයනය කරනවා තේ. ඒතර ඉරානයෙන් අපිට ඔයිල් සපයනවා. ඒ නිසා TO ඔයිල් කියන මේ ගිවිසුමක් නිර්මාණය කරගත්තා. තේ වෙනුවට අපිට ඔයිල් ලංකාවට ලබා දෙනවා කියන ද්විපාර්ශ්වික ගිවිසුමක් තිබුණා. එතකොට මේ ගිවිසුම හරහා අපිට අපි හාට තේ අපනයනය කරද්දී එහෙන් අපිට ඔයිල් හම්බුණා. අපිට ණයට ඔයිල් දුන්නා, තෙල් දුන්නා. මේ යුද්ධමය පරිසරය නිර්මාණය වෙලා තියෙනවා. අපිට උදව් කරපු රටක්, අපි වෙනුවෙන් හිටගත්ත රටක්. ඒ වගේම තමයි අපි මේ යුද්ධ නිමා කරාට පස්සේ මහින්ද රාජපක්ෂව ඒවට ජනාධිපතිවරයා හිටපු කෙනාව කැඳෙව්වා ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සලයට කැඳවලා මේ රටේ මානව හිමිකම් උල්ලංඝනය කරා කියන කාරණාව පිළිබඳව දැඩි විවේචනයක් කරපු අවස්ථාවක් අපි දැක්කා. ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලේ වෙලාවේදී අපේ රටට රැහැනිව අපේ රට විරුද්ධව ඇමරිකා එක්සත් ජනපදයේ බටහිර බලවතුන් සහ ඔය ඊශ්‍රායලයේ ආදී රටවල් විරුද්ධව නැගී හිටිද්දී අපි වෙනුවෙන් හිටගත්ත අපි වෙනුවෙන් කතා කරපු රටක් හැටියට අපිට ඉරානය හඳුන්වන්න පුළුවන්. ඉරානයේ ජනාධිපතිවරයා සහ ඔය අයතුල්ලා කොමෙයිනි ඒවකට හිටපු ආධ්‍යාත්මික නායකයා මේ මියගිය. ඌ අපි වෙනුවෙන් හිටගත්තා. ඒ නිසා අපිට තියෙනවා පොඩි ලෙන්ගතුකමක්, පොඩි ගරුත්වයක් ඇත්තටම මේ ඉරානය වෙනුවෙන්. ඒ වගේම තමයි අපිට අපි ප්‍රොජෙක්ට් එකක් අපි ලංකාවේ උමාවය ප්‍රොජෙක්ට් එක දැවැන්ත ප්‍රොජෙක්ට් එකක්. ඒතර මෙන්න මේ ප්‍රොජෙක්ට් එකට මේ ව්‍යාපෘතියට විශාල වශයෙන් මුදල් ආයෝජනය කරලා තාක්ෂණික සහාය අපිට ලබා දීලා ඒ උමාවය ව්‍යාපෘතිය සම්පූර්ණ කරගන්න අපිට ආර්ථික මේ වශයෙන් දායක වුණු රටක් හැටියට ඉරානය අපිට සම්බන්ධයක් තියෙනවා. ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ඉරාන සංචාරයෙන් ශ්‍රී ලංකාවට ආර්ථික වාසි රැසක් හිමි වෙයි. විදුලි බලාගාර ඛනිජ තෙල් පිරිපහදු මධ්‍යස්ථාන සහ වාරිමාර්ග ව්‍යාපෘති සඳහා ඉරාන රජයේ සහාය ලබා දීමටත් ඉංජිනේරු සහ කාර්මික ශිල්පීය ඥානය ශ්‍රී ලංකාවට ලබා දීමටත් ඉරාන රජය අපේක්ෂා කරන බව මොටාකි මහතා ප්‍රකාශ කළේය. රාජ්‍ය නායකින් දෙපළ බලාගාරයේ මෙහෙයුම් කටයුතු ආරම්භ කළේ මෙලෙසින්. සියල්ල ඔස්සේ රට බලගන්වන යෝධ ක්‍රියාන්විතය මෙලෙස ආරම්භුණු වගයි. ඒ වගේම තමයි අපි ජාත්‍යන්තර වශයෙන් ගත්තහම අපිට ගෝලීය වෙළඳපොළ තුල අපි තේ අපනයනය කරද්දී අපිට විශාල
තේ අලෙවි ආදායමක්. සාමාන්‍යයෙන් වාර්ෂිකව ලංකාවට ඇමරිකන් ඩොලර් මිලියන 100ක් වගේ ප්‍රමාණයක් අපි උපය ගන්නවා මේ ඉරානයත් එක්ක ගනුදෙනු කරලා. අන්න ඒ නිසා අපිට මේ ඉරානෙත් එක්ක තියෙනවා ඓතිහාසික ආර්ථික සමාජ සංස්කෘතික සම්බන්ධතාවය. එතකොට මේ සම්බන්ධතාවය අදටත් ක්‍රියාත්මක වෙද්දී ඉරානයට දීපු ප්‍රහාරය නිසා ඉරානයේ කඩාවැටීමත් එක්ක ඉරානයේ දේශපාලන ආර්ථික සමාජ වටපිටාව තනිකර අවුල් ජාලයක් බවට පත්වීමත් එක්ක ඒකේ කම්පනය අපිට දැනෙන්න ගන්නවා. හරි. කොහොද අපේ තේ එක්ස්පෝර්ට් එකට බලපානවා. එතකොට අනිත් පැත්තෙන් ජාත්‍යන්තරයේදී අපේ මිත්‍රයෙක් විදිහට හිටපු අවස්ථාව අපිට අහිමි වෙලා යනවා. ඉතින් එවැනි ආර්ථිකමය පසුගාමී තත්ත්වයන් ආර්ථිකමය අවුල් අපට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. නැත්නම් අපිට විශාල වශයෙන් තෙල් සපයපු රටක්නේ. ණයටත් තෙල් දීපු රටක්නේ. අදටත් අපි වාර්ෂික ඩොලර් 250ක් මිලියන 250ක් වගේ ප්‍රමාණයක් අපි ගෙවනවානේ. ඒ නිසා අපිට අද ඉරානයට පහර දීම අපිට ආර්ථික සමාජ සංස්කෘතික වශයෙන් ඇත්තටම බලපාන ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා කියන කාරණය ඔබට දැනුවත් කරන්න ඕනේ. අපි දැන් ගමුකෝ ඉරානයේ දේශපාලන ව්‍යුහය ආර්ථික ව්‍යුහය ගත්තාම හරි වෙනස්. දැන් ඔබ හිතාවි දැන් ඉරානයේ ජනාධිපතිවරයෙක් ඉන්නවා. ඉරාන පාර්ලිමේන්තුවක් තියෙනවා. ඉරානයේ කැබිනට් මණ්ඩලයක් ඉන්නවා. හැබැයි ඒ අතර මේ ආධ්‍යාත්මික නායකයෙකුත් ඉන්නවා. දැන් කවුද මේ ආධ්‍යාත්මික ናයකයා? දැන් ඔය 1979 දී ඉරානයේ නිර්මාණය වෙනවා ඉස්ලාමීය අරගලයක්. විප්ලවයක්. ඒ විප්ලවය කරන්නේ එවකට ඉරානයේ පාලනය කරපු රජ ආණ්ඩු ක්‍රමයක් තිබුණා. රාජාණ්ඩු ක්‍රමයක්. ඒකේ පාලකය වෙලා හිටියේ ෂා මොහමඩ් රේසා පහ්ලව් කියන රාජ පරම්පරාව. මේගොල්ලන්ව පළවා හරිනවා. මේගොල්ලෝ පළවා හැරලා මේ ඉරානයේ පාලන බලය ලබා ගන්නේ මෙන්න මේ අයතුල්ලා පරම්පරාව. ඒතර මේ අය තමයි උත්තරීතර මණ්ඩලය බවට උත්තරීතර බලාධිකාරිය බවට පත් වෙන්නේ ඉරානයේ. මොකද ඉරානයේ බල ව්‍යුහය සකස් වෙලා තියෙන්නේ අනිකුත් රටවලට වඩා ටිකක් වෙනස් විදියට. ඒ කියන්නේ දැන් අපේ රටේ නම් ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයකින් නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයක් අපේ ලංකාවේ තියෙන්නේ. ඒ නිසා අපි ජනාධිපතිවරයෙක් සහ පාර්ලිමේන්තුවක් අපි මහජන ඡන්දෙන් තෝරාපත් කරගන්න. එතකොට ජනතාවගේ පරමාධිපත්‍ය බලය තමයි පාර්ලිමේන්තුව තුල නියෝජනය වෙන්නේ. එතකොට දැන් ඇත්තම ගත්තොත් ඉරානයේ ක්‍රියාත්මක වෙන්නේ එවැනි පාර්ලිමේන්තු ක්‍රමයක් තියෙනවා. ජනාධිපතිවරයව ඒ වගේම කැබිනට් මණ්ඩලය තෝරගන්නවා මහජන ඡන්දෙන්. හැබැයි මේ මහජන ඡන්දෙට ඉදිරිපත් කරන මැතිවරණට ඉදිරිපත් කරන අපේක්ෂකයාගේ සුදුසු නුදුසු බව තීන්දුව කරන්නේත් මේ ආධ්‍යාත්මික නායකයා. එතකොට එහෙම ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයක් සහ ආගමික මූලධර්මයන්ට අනුකූලව සම්ප්‍රදායන්ට අනුකූලව පාලනය වෙන බලව්‍යුහයක් තමයි ඉරානය තුල තියෙන්නේ. එතකොට එතනදී හැබැයි ඉරානයේ උත්තරීතර බලය හිමි වෙලා තියෙන්නේ පාර්ලිමේන්තුව ජනාධිපතිවරයාට නෙවෙයි මේ ආධ්‍යාත්මික නායකයාට. අයතුල්ලා කොමියුනි හෝ වෙන්න පුළුවන්. ඊට පෙර හිටපු ආධ්‍යාත්මික නායකයෝ වෙන්න පුළුවන්. දැන් මේ කොමියුනිගෙන් පස්සේ අන්තර් මණ්ඩලයක් පත් කරලා තියෙනවා මේ අය. ඉතින් ඒ අය තමයි උත්තරීතර බලය. ඒ අය තමයි ත්‍රිවිධ හමුදාවේ බලය. ඒ අය තමයි ආර්ථිකයේ බලය. ඒ අය තමයි න්‍යෂ්ටික අභිසම්බන්ධ බලය. ඒ වගේම විදේශ ප්‍රතිපත්තිය ඒ අය තමයි ක්‍රියාත්මක කරන්නේ. එතකොට මෙන්න මෙහෙම බල ව්‍යුහයක් තමයි මේ ඉරානය තුල ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා ප්‍රබලයි ඔහු ආධ්‍යාත්මික නායකයා ප්‍රබලයි ඒ ඉරාන රාජ්‍ය ඇතුළත. එතකොට ඔහු ඉරානයේ ඇතුලේ කොච්චර දැඩි නීති රීති තිබුණත් ශරියා නීතිය වගේ දේවල් අපි දැක්කා 2025 අවුරුද්දේ වැඩිම මරණ දඬුවමට පත් කරලා තියෙන රට ඉරානය. එතකොට වැරදි කරුවන්ට අති අමානුෂිකව හිසගසා මරා දමන ක්‍රමය ශරියා නීතිය අකුරට ක්‍රියාත්මක කරනවා. එතකොට මේ ඉරානය ඇතුලේ ඇත්තටම ආර්ථික සිස්ටම් එක ගත්තොත් මේ ආර්ථික ක්‍රමය සකස් කරලා තිබුණේ අර ප්‍රතිරෝධී ආර්ථික ක්‍රමවේදයක් මේගොල්ලෝ හදලා තියෙන. ප්‍රතිරෝධී ආර්ථික ක්‍රමවේදයක් කියලා කියන්නේ බටහිර රට බලවතුන් මත කවදාවත් ඉරානය යපුනේ නැහැ. ඒ කියන්නේ අපනයනය වුණත්
අපනයන තෙල් අපනයනය කිරීම සම්බන්ධයෙන් කොමේනි දක්වලා තිබුණු ආර්ථිකමය ක්‍රමය හරි වෙනස්. ඔහු කියන්නේ අපි බටහිරට තෙල් අපනයනය කරන්න ඒක නවත්තමු. අපි ඊට විකල්ප අපනයනයක් පාවිච්චි කරමු. නැත්නම් නැගෙනහිර ආසියාතික රටවල් නැගෙනහිර කලාපීය රටවලට අපි අපේ අපනයන දිශාව සකස් කරගමු කියන තැනක හිටියා. ඒ ප්‍රතිරෝධී ආර්ථික ක්‍රමය ඇතුලේ ඔවුන් අසරණ වුණේ නැහැ. ඔවුන් ස්වයං පෝෂිත ආර්ථික ක්‍රමයක් ගොඩනගා ගන්න උත්සාහ කරා. දේශීය නිෂ්පාදනයන් හැකිතාක් දිරිමත් කරලා ආනයන මත යැපෙන ආර්ථිකයක් හැදුවේ නැහැ. අපනයන මත යැපෙන ආර්ථිකයක් හැදුවෙත් නැහැ. හැබැයි ඒකම මේ රට ඇතුලේ විශාල වශයෙන් අභියෝග ගණනාවකට මේ කොමියුනිගේ ආර්ථිකය මුහුණ දීලා තිබුණා. මොකද ජාතික දලදේශීය නිෂ්පාදිතයෙන් වැඩි ප්‍රතිශතයක් ඔවුන් වෙන් කරලා තිබුණේ ආර්ථිකමය වශයෙන් සහ ජනතාවගේ සුබසිද්ධිය සුබසාධනය සඳහා වැය කරන වියදම් නෙමෙයි. ආර්ථික විද්‍යාවේ කතා කරනකොට ආර්ථික පද්ධති ගැන එතනදී සාම්ප්‍රදායික ආර්ථික පද්ධතියක් හැටියට තමයි මේ ඉරානය අපි සැලකුවේ. මොකද කොමියුනිගේ පාලනයේ ආපු කාලේ ඉඳලම සැලකුවේ මේක සම්ප්‍රදාය නීති රීති සහ කුරානයේ මත පදනම් වෙච්ච නීති රීති මත දැඩි තමන්ට විරුද්ධ වෙන අය දැඩි ලෙස මර්ධනකාරී පාලන ක්‍රමයක් වුන් ගෙන ගියා කියන කාරණා අපි දන්න. ජනතාව පීඩාවටපත් වෙලා ඉන්න ක්‍රමයක් තමයි ඒ රට තුල අතීතේ තිබුණේ. ඉරානයේ විප්ලවීය ආරක්ෂක බලකාය අපි අහලා තියෙනවා IRGC කියන කාරණාව. ඉරානයේ විප්ලවීය ආරක්ෂක බලකාය. මේ අය තමයි සම්පූර්ණම ඉරානයේ මහා පරිමාණ ව්‍යාපාර මෙහෙවපු කට්ටිය. එතකොට ආර්ථිකෙත් දැඩි හස්තයක් විශේෂයෙන්ම මේ මතධාරී හස්තයක් අන්තවාදී හස්තයකින් ආර්ථිකය ග්‍රහණය කරගෙන තිබුණු තත්ත්වයක් තිබුණා. අපිට මේවා එකක්වත් ඇත්තටම අපිට වැඩක් නැහැ. මොකද ඒක ඒ රටේ ජනතාවට හොඳ නම් ඇමරිකාවට ඕනකමක් නැහැ මේ ඉරානය තුළ ජීවත් වෙන ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය ගෙනත් දෙන්න. එහෙම එකක් ලෝකේ නැහැ. ඒ කොමියුනිගේ පාලනය ඕනේ නැත්තම් විප්ලවීය ක්‍රමයකට ගිහිල්ලා ඒ කොමියුනිගේ පාලනය ඉවර කරලා දාන්න තිබුණා. එහෙම නැතුව ඇමරිකාවට අතපොවලා ඇමරිකාවට ඕන නායකයෙක් දාගන්න එහෙම රටවල් වලට බලපෑම් කරන එක කොච්චර සීලාචාරද අශීලාචාරද කියන එක මේ ශිෂ්ට සමාජය තුළ අපි දකිනවා. බොහෝ දුරට ඇමරිකාවට එහෙම ලොකු දීර්ඝ ඉතිහාසයක් නැහැ. ඇමරිකාවට අවුරුදු සාමාන්‍යයෙන් 200ක 300ක ඉතිහාසයක් තියෙන රටක්. කොලනි වගේ පැවතුණු එකක්. වහල් භාවයක් තිබුණු රටක්. දැන් ප්‍රජාතන්ත්‍රවාදයක් පැවතුණාට මොකද ඇත්තටම ඇමරිකාවේ දාර්ශනික ජනාධිපති ඒබ්‍රහම් ලින්කන් තමයි ඇමරිකා එක්සත් ජනපදයට කීර්ති නාමයක් ගෙනත් දීලා අර තිබුණු වහල් ක්‍රමේ නැති කරලා ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුල ඒ රට ශිෂ්ටාචාරගත කරේ දාර්ශනික ජනාධිපති ඒබ්‍රහම් ලින්කන්. එතකොට ලින්කන්ට පෙර ඇමරිකාවේ තිබුණේ එම ශිෂ්ට සම්පන්න ජාතියක් නෙමෙයි. ඒත් අපේ රටට සාපේක්ෂව අපේ රටේ එහෙම ශිෂ්ටාචාර ගත වෙච්ච රටක් ඒ වගේම ආසියාතික රටවල් බොහෝමයකට දීර්ඝ ඉතිහාසයක් තිබුණු රටවල් බොහොම සભ્યත්වයක් තිබුණු රටවල් ඉරානයටත් එහෙමයි. ඉතින් ඒ නිසා ඇමරිකාවට ඕන කරනවා තමන්ගේ මේ කෙටි කාලීන ශිෂ්ටාචාරය නැත්තම් සભ્યත්වය මහා ඉහළින් තියාගන්න. මොකද අනිකුත් රටවල් වලට ගහලා ඒ රටවල් විනාශ කරලා දැම්මයින් පස්සේ එවැනි ක්‍රමවේදයක් එවැනි අර උමතු ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන බව තමයි වර්තමානයේ අපිට පේන්නේ. අනික ඊටාම අසාධාරණයි. දැන් අපි ඊළඟට මුණ දීලා තියෙන ප්‍රශ්නේ තමයි ඉරානයත් එක්කලා ගනුදෙනු කරනවා නම් යම් රටක් ඇමරිකාවට ඒ රට විසින් භාණ්ඩ අපනයනය කරනවා නම් 125කට වඩා වැඩි ප්‍රමාණයක ආනයන බද්දක් ඇමරිකාව විසින් පනවන්න තීරණය කරලා. දැන් උදාහරණයක් ගන්නකෝ අපේ රට විශාල ප්‍රමාණයක් ඇමරිකාවට රෙදි පිලිස ඇඟලුම් අපනයනය කරනවා. ඒ අපනයනය කරද්දී ඇමරිකාව මේ වෙද්දි අපෙන් අය කරන්නේ 125ක නම් 20ක් නම් තීරු බද්ද අපේ ඇඟලුමක් ඇමරිකාවට ඇතුල් වෙද්දි ඇමරිකාවේ ආනයන බද්ද 120ක් වගේ ගහනවා නම් අපේ රටේ ඇඟලුමක් එහාට යද්දි අපේ රට ඉරානෙත් එක්ක ගිවිසුම් ගහගෙන හෝ වෙළඳාමේ යෙදිලා තියෙනවා නම් ජාත්‍යන්තර වෙළඳාමේ ඇමරිකාව මොකද කරන්නේ අපිට එපා ඉරානෙත් එක්ක උඹලා ගනුදෙනු කරන්න. එහෙම ගනුදෙනු කරනවා නම් උඹලා අපේ රටට විකුණන ඇඟලුමකට අපි 125ක් බදු ගහනවා කියන එකක් දාලා තියෙනවා. වගේ ඉරානෙත් එක්ක ගනුදෙනු කර රටවලට එවැනි අසාධාරණ උමතු බදු ක්‍රම යෝජනා කරලා තියෙනවා. ඒ නිසා අපිට මේ වෙනකොට එහෙම ඉරානෙත් එක්ක අපිට වෙළඳාම නවත්තන්නත් බෑ. කොහොද? අනිත් පැත්ත මොකද හේතුව අපි විශාල ප්‍රමාණයක් තේ අපනයනය කරන්නේ රටට. හරි අපිට ප්‍රොජෙක්ට් වලට ආධාර කරලා තියෙන්නේ රට. හැබැයි අපිට ඇමරිකාව ප්‍රතික්ෂේප කරන්නත් බෑ වෙළඳාමේදී. මොකද අපේ කිසිදු නායකයෙක් දැන් ඇත්තටම වෙළඳ දිශාව ගත්තොත්
අපේ බටහිරට නැමිච්ච වෙළඳ දිසාවක් අපේ තියෙනවා. හරි ආනයන දිසාව ආසියාවටත් අපනයන දිසාව බටහිරටත් නැමුණු ක්‍රමවේදයක් තමයි ලංකාව තවම ගෙනියගෙන යන්නේ. ඒ නිසා අපිට බැරුව ගියා අපේ අපනයන දිසාවත් ආසියාව පැත්තට ගෙනියන්න. මොකද අපේ අපනයන වැඩියෙන් විකුණන්නේ බටහිරට. අපේ රට ඕන කරන භාණ්ඩ ගේන්නේ ආසියානු කලාපයෙන්. එතකොට අපිට අපේ අපනයන අලෙවි කර ගැනීම සඳහා ඒ නැගෙනහිරට නැමිච්ච රටවල් සොයාගන්න බැරි ක්‍රමයක් අපිට සිද්ධ වුණා. අපිට වැඩි සංචාරක වෙන්නෙත් ඇත්ත වශයෙන්ම ගත්තොත් බටහිර රටවලින්. ඒ නිසා අපේ රටේ රජය අසරණ භාවයට පත් වෙලා තියෙනවා මේ වෙලාව වෙද්දී කොමන තත්ත්වයක් නිර්මාණය වේද කියලා අපිට මේවා කතා කරේ අපිට ඉදිරියේ ඇති වෙන අපිට නොපෙනෙන විශාල ආර්ථික අර්බුදෝවා. ඒවා නිර්මාණය වෙන්න පටන් ගන්නවා මේ අවුරුද්දේ මැද වෙනකොට. දැන් අපි කලින් වීඩියෝ එක සාකච්ඡා කරා මේ මාර්තු අප්‍රේල් මැයි කියන්නේ ලංකාවට අන්තරායකර මාස 3ක් කියලා. ලංකාවේ විශාල රාජ්‍ය ආර්ථිකයේ කඩාවැටීම් සිද්ධ වෙන කාලය කියලා. හරියටම අපේ වීඩියෝ එක කතා කරලා ඉවර වෙනකොට මාර්තු 1 වෙනිදා මේ රටේ තෙල් පෝලිං නිර්මාණය වුණා. ඒවා මේ මිනිස්සු ඇති කරගත්ත පිස්සු පෝලිං. අපි මිනිස්සු හරි කැමති පෝලිං වල ඉන්න. ඒ නිසා මේ මිනිස්සු එතන ඉන්නේ පොඩි ආතල් එකක් ගන්නවා ඇති පෝලිමක ඉඳලා එහෙම නිකන් අර ට්‍රැක් ලන්තේ ඉන්න මිනිස්සු වගේ කොටසක් මේ බහුතරයක් ඉන්නවා මේක ට්‍රැක් ලන්තේ කියලා සමහර අය කියන්නේ. ඉතින් කෙසේ වෙතත් අවසානයේදී අපිට කියන්න තියෙන්නේ මේ සියලු කාරණා මැද්දේ අපේ අපනයන ආදායම අඩු වෙනවා. ඒ වගේම අපනයන ආදායම් අඩු වෙනකොට ඒක අපේ විදේශ සංචිතවලට බලපානවා. අනිත් පැත්තෙන් මේ රටවල ජීවත් වෙන රැකියාව කරන අය ඉන්නවා රැකියාව කරන. මේ අයට රැකියාව අවස්ථා අහිමි වෙන්නට පුළුවන්. එතකොට අපේ රට වාර්ෂිකව ලැබිච්ච විදේශ පෞද්ගලික ප්‍රේෂණ අඩු වෙන්න පුළුවන්. මේ හේතු නිසාම සමස්තයක් විදිහට ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය අඩුවීමක් නිසා සහ ජාත්‍යන්තර වෙළඳපොලේ khනිජ තෙල් සහ ගෑස් වැනි දේවල් වල මිල ඉහළ ගියොත් ඒකට සංවේදී වෙනවා ලංකාව. එතකොට ලංකාවේ ගොඩක් දුරට නැවතත් අපිට විදේශ ගිණුමේ වෙළඳ ගිණුමේ තවදුරටත් හිගයක් නිර්මාණය වෙන්න පුළුවන්. ඒ නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් නැත්නම් ලෝක බැංකුවෙන් ආසියානු සංවර්ධන බැංකුවලින් වැනි බැංකු වලින් අපිට ණය නැවත ගන්න සිද්ධ වෙන තත්ත්වයක් උදා වෙන්න පුළුවන්. විදේශ සංචිත අඩුවීම නිසා ඩොලර් වල මිල නැවතත් ඉහළ ගියොත් අපි ගෙවන ණය ප්‍රමාණයට මේක පොලි හා ණය වාරික වලට මේක බලපාන්න පුළුවන්. රට අභ්‍යන්තරයේ ආනයනික උද්දමනකාරී තත්ත්වයක් නිර්මාණය වෙන්න පුළුවන්. මොකද රට ඇතුළෙත් අපි පුළුවන් තරම් ආහාර පාන ආදී දේවල් රට ඇතුළ නිෂ්පාදනය කර ගන්නවට වඩා විදේශ රටවලින් තමයි අපි ආනයනය කරන්නේ. අපි ආනයන මත යැපෙන රටක්. අපි ආනයන මත යැපෙන රටක් ඇත්තටම. ඒ නිසා ජාත්‍යන්තරයේ ඇතිවුණු ලොකු කම්පන තත්ත්වයන්ට ශ්‍රී ලංකා ආර්ථිකයට සංවේදී වෙන්න වෙනවා. අපිට ඉදිරියේදී විශාල ආර්ථික අර්බුද ගණනාවකට මුහුණ දෙන්න වෙනවා. තාම මේ අය අර දියහැලියේ ආතල් එකේ ඉන්න කකුලුව වගේ ඉන්නවා.